හායි එව්රිවන්. කොහොමද ඉතින් ඔයාලට? මේ අද අරන් ඇවිල්ලා තියෙන්නේ පපාගේ ඩිලිවරි එකෙන් පස්සේ පොඩි විස්තර ටිකක්. පපාගේ ඇත්තටම ඩිලිවරි එක වෙලාවෙදී ෆෝන් යූස් කරන්න දෙන්නේ නැහැ. ඒ වෙලාවේ ලේබර් රූම් එක ඇතුළෙම නෝටිස් එකක් දාලා තියෙනවා ෆෝන් යූස් කරන්න බෑයි කියලා. හැබැයි පපාගේ ඩිලිවරි එකෙන් පස්සේ හස්බන්ඩ් කිව්වා ෆෝන් එක අරගෙන එන්න පපාගේ බර ෆොටෝ එකක් ගහගන්න කියලා. ඉතින් මේ ඒක මං ගත්ත වීඩියෝස් ටිකක් තමයි තියෙන්නේ. කොහොම හරි ඉතින් ඒක අපිට පොඩි chance එකක් වුණා. මේ තියෙන ලේබර් රූම් එකෙන් එළියේ. එතනට බබාව අරගෙන ගිහිල්ලා බබාගේ බර උස ඔළුවේ වට ප්‍රමාණය හાર્ට් හැමදේම චෙක් කරලා තමයි අපිට අන්තිමට බබාව හම්බ වෙන්නේ. මේ ඉතින් ඒ වෙලාවේ තමයි බබාට අපි අරන් යන ලේබර් රූම් එකට අරන් යන ඇඳුම් අන්දලා බබාව ක්ලීන් කරලා මේ හැමදේම කරලා තමයි අපිට අන්තිමට බබාව ගෙනල්ලා දෙන්නේ. කොහොම හරි ඉතින් ඒක ඇත්තටම බබාව දකින්නකොට නම් පුදුම සතුටක් දැනෙන්නේ. ඒ වගේම මට කියන්න ඕනේ මම අපේ රූම් එකෙන් ලේබර් රූම් එකට ඇවිල්ලා එපිඩියුරල් ගත්තා. ඇතරම ඒක එපිඩියුරල් එක ගත්ත එක ලොකු chance එකක් වුණා. ඒත් මම පළවෙනි එපිඩියුරල් එක ඉල්ලලා ගත්ත වෙලාවේ මට මගේ පේන් එක අඩු වුණේ. ඊට පස්සේ මට ආයෙත් එපිඩියුරල් මම දන්නේ මොනවද දුන්නේ කියලා. හැබැයි මට තව ඩෝස් එකක් මොනවා හරි දුන්නා. ඒකෙන් පස්සේ තමයි මට පේන් එක දැනෙන්නේ නැතුව ගියේ. ඒ වෙනකම් මම ගොඩක් අමාරුවෙන් හිටියේ. හැබැයි ඒකෙන් පස්සේ මට හරි ගියා. එතනින් එහාට සිද්ධ වෙච්ච කිසිම දෙයක ඇත්තටම කිසිම දෙයක් අපිට තේරෙන්නේ නැතිව යනවා. මම කියන්නේ එපිඩුරල් තිබුණ එක මට ගොඩාක් ලොකු chance එකක් වුණා. ඉතින් අන්තිමට ඒ ඔක්කොම බබාගේ චෙකප් ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ බබාව මට ෆීඩ් කරන්න ගෙනල්ලා දීපු වෙලාව තමයි මේ තියෙන්නේ. ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ මාව 12යි ගානට විතර අපේ රූම් එකට එකන් ආවා. හැබැයි කියන්න ඕනේ අපිට හම්බෙන පේන් කිලර්ස් වලට වෙන්නේ නැති පොඩි මත් ගතියක් තිබුණා ගොඩක් වෙලා යනකම්. ඒ කියන්නේ පහුවෙනිද උදේ 6යි ගාන වගේ වෙනකම්ම පොඩි මත් ගතියක් වගේ පොඩි සිහිය අඩු ගතියක් තිබුණා. ඊට පස්සේ උදේට කන්න හම්බුණා. ඒකත් බොහොම අමාරුවෙන් කෑවා. පේන එක ටිකක් අඩු වෙනකොට ඉන්ෂුරන්ස් ෆෝම් ෆිල් කරන්න ඒවා අනම්මනන් ටික කරගන්න පුළුවන් වුණා. ඒවට හස්බන්ඩ්ට උදව් කරා. අනිත් එක අපේ බබා ගොඩක් අඬනවා. යා ගෙනල්ලා ඉවර වෙලා අපිට කොට් එකේ තියාගන්නත් බැරි වුණා. ගොඩක් වෙලාවට බබාව අතේ තමයි තියාගෙන හිටියේ. මොකද මේ හම්බෙච්ච වෙලේ ඉඳන්ම එයා ගොඩක් අඬනවා. එයාව නලවන්න ටිකක් අමාරුයි. කොහොම හරි මම ආසම කරන gift එකකුත් මට හම්බ වුණා. thank you.
ඩිලිවර් එකෙන් පස්සේ නම් ඇත්තටම හරිම අමාරුයි හැමදේම කරගන්න. කොහොම හරි ඉතින් අපි රිලැක්ස් එකේ බොහොම අමාරුවෙන් හැමදේම කරගන්න try එකක් දුන්නා. හස්බන්ඩ්ගේ අම්මත් හිටියේ අපේ උදව්වට. ඒක ලොකු උදව්වක් වුණා. නැත්තම් අපි දෙන්න විතරක් ඉන්න තමයි හිතන් හිටියේ. ඒ වුණාට හොඳ වෙලාවට එයා හිටියා අපිත් එක්කම. ඩිලිවර් එකෙන් පස්සේ ඇත්තටම ගොඩක් බඩගිනි වෙනවා. අපිට හොඳට වතුර බොන්න ඕනේ. කොහොම හරි ඉතින් කෑවා පිව්වා. මේ තමයි ඉන්නේ අපේ චූටි බබා. එයා ඉතින් අඬනවා, දොයියනවා, නැගිටිනවා. ඕවා තමයි කර කර ඉන්නේ. එහෙනම් ඉතින් ආයෙත් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.